ඔබගේ හදවත නිසි ලෙස ක්‍රියාත්මක වීමට නම් එයට හොඳ රුධිර සැපයුමක් අවශ්‍ය වේ. කිරීටක ධමනිය යනු හදවතට රුධිරය සපයන කුඩා නාල වේ. කාලයත් සමග සහ ඇතැම් අවදානම් සාධක සමග ධමනි බිත්ති මත මේද තැන්පත් විය හැක. මෙය කිරීටක හෘද රෝග ලෙස හැඳින්වේ. මේදය කොලෙස්ටරෝල් සහ අනිකුත් ද්‍රව්‍ය වලින් මෙය සමන්විත වේ. වැඩිපුර මේදය එකතු වන විට ධමනි බිත්තිවල පටුවීම සිදුවිය හැක. එය ඔබේ හෘද පේශිවලට රුධිර ප්‍රවාහනය අඩු කරයි. සමහර විට ඔබේ හදවතට අනවශ්‍ය ලෙස ශාරීරිකව හා වැඩි කාලයක් වෙනදාට වඩා වෙහෙස මහන්සි වී වැඩ කිරීම තෙහෙට්ටුව චිත්තවේගීය ආතතිය හෝ අධික ආහාර වේලකින් පසු මෙම කාලවලදී පටවූ ධමනිවලට ලබා දිය හැකි ප්‍රමාණයට වඩා ඔබේ හදවතට ඔක්සිජන් බහුල රුධිරය අවශ්‍ය වේ. එවැනි රුධිර හිඟයක් ඇති විට ඔබේ හෘද පේශිවලට ඔක්සිජන් නොලැබෙන බැවින් ඔබට ඇන්ජිනා නම් පීඩාකාරී තත්ත්වය අත්විඳිය හැක. ඇන්ජිනා යනු බරක් ලෙස දැනිය හැකි වේදනාවක් හෝ අපහසුතාවයක්. ඔබේ පපුවේ පීඩනය, තද බව හෝ මිරිකීම වැනි ලක්ෂණද පෙන්වයි. ඇන්ජිනා තත්ත්වය කෙටි හෝ දීර්ඝකාලීන වන අතර නැවතත් ඔක්සිජන් සහ රුධිරය ඇති විට පහව යයි. හෘදයට විවේක ගැනීම මගින් හෝ ඇන්ජිනා ඖෂධ මගින් මෙම තත්ත්වය අඩුවේ. ඇතැම් අවස්ථාවලදී ධමනි බිත්තිව ඉරී යන විට හෝ කැඩී ගිය විට සහ රුධිර ප්‍රවාහය මේදය සමග සම්බන්ධතා ඇති කරයි. මෙය ගලා යෑමක් අවහිරවීමක් කළ හැකි රුධිර කැටියක් සෑදීමට හේතු විය හැක. හදවතට රුධිරය අවහිර වූ විට හෘද පේශිවලට හානිවන අතර හදවතට යළි රුධිර ප්‍රවාහය යථා තත්ත්වයට පත් කිරීම සඳහා හදිසි ප්‍රතිකාර අවශ්‍ය වේ. හෘදයාබාධයක් යනු වෛද්‍යමය හදිසි අවස්ථාවක්. ඇන්ජිනා මෙන් නොව හෘදයාබාධයක සලකුණු විවේකයෙන් පහව යන්නේ නැත. හෘදයාබාධයක් තුළ හදිසි අවහිර වූ ධමනි ඉවත් කිරීමට ශල්‍ය කර්ම මගින් සැකසීමට සහ හෘද පේශී සුරකීමට ප්‍රතිකාර අවශ්‍ය වේ. හෘදයාබාධයක් තුළ හදිසි අවහිර වූ ධමනි ඉවත් කිරීමට ශල්‍ය කර්ම මගින් සැකසීමට සහ හෘද පේශී සුරකීමට ප්‍රතිකාර අවශ්‍ය වේ. ඔබට මෙම රෝග ලක්ෂණ කල්තියා ඇතනම් වෛද්‍ය උපදෙස් හෝ හදිසි අවස්ථාවක් ඇති වුවහොත් 1990 හදිසි ගිලන් රථ සේවය අමතන්න.